Good evening හැමෝටම ලංකාවේ number 1 motor show එක auto vision අපි start කරන්න ලෑස්ති. ඉතින් අපිට ඉස්සර කාලය ඉතාමත් වැදගත් විශේෂයි. ඔබට කියන්න තියෙන්නේ වාහන පිළිබඳව. ඉතින් අපිට විවිධ බලාපොරොත්තු වෙනවා බලාපොරොත්තු නැති වෙනවා. ඉතින් වාහනයක් ගන්න එක මේ දවස්වල ටිකක් අපිට කල් දාන්න කියන දේ ඉල්ලීම් වෙලා තියෙනවා. ඉතින් ඒකත් එක්ක බැලුවාම පොඩ්ඩක් අපේ ටැක්ස් එක වැඩි වෙලා තියෙනවා. ඒකම ලීසින් ෆැසිලිටි එක ටිකක් අඩු කරලා තිනවා. ඉතින් මේ හැම දෙයක්ම එක බැලුවාම ආයෙත් ටික වාහනයක් ගන්න එක ලිමිට් වෙලා කියන තත්ත්වයක් තියෙනවා. හැබැයි මේ දේවල් කොහොම වුණත් මේවා තාවකාලික ප්‍රශ්න විදියට අපි සලකනවා. ඒවා ඉක්මනින්ම විසඳ ගන්න පුළුවන්. ඩොලර් රේට් එක ටිකක් උඩට ගිහිල්ලා තියෙන්නේ. අපි හිතනවා ඉතාමත් ඉක්මනින් ඩොලර් රේට් එක පල්ලෙහාට එයි. ඒ නිසා මේ දවස්වල ටිකක් ඉවසන් හිටියොත් හොඳයි. මොකද ඩොලර් එක ඔච්චර උඩට ගියපු වෙලාවේ අමාරුවෙන් මොකටද ගන්නේ වාහනයක් කියන දේත් අපි ඔබට මතක් කරනවා. එහෙම වෙන්න ඕනේ. ඩොලර් එක ටක් ගාලා පල්ලෙහාට බැස්සට පස්සේ අපි ගමු වාහන. ඒකට වැඩි කාලයක් යන එකකුත් නැහැ. අපි එහෙමනම් අද දවසේ ඉන්න අපේ ස්පෙෂලිස්ට්ලා ටික අඳුන්වලා දෙන්න ඕනේ. ඕගොල්ලන් දන්නවා නම් කියන්න අවශ්‍යත් නැහැ. මූණු වලින් හොඳටම අඳුරන කට්ටිය. දැන් ඉතින් සෑහෙන කාලයක් අපිත් එක්කනේ අවුරුදු 10කටත් එහා හැමෝම නිකන් දැන් ගන්න පුළුවන් ඒ වගේ ලෙවල් එකනේ. එකට ඔක්කොම ටික තරුණ වෙන්නේ නේ. අපි ඔක්කොම ටික එකට තරුණ වෙන කට්ටිය මේ ප්‍රෝග්‍රෑම් එකේ. අපි නුවන් මදනායක අපේ චීෆ් ඉන්ජිනියර් ප්‍රෝග්‍රෑම් එකේ තියෙන ප්‍රශ්න වලට උත්තර දෙන්න. නුවන් good evening ඔයාට. ඒක තමයි මගෙත් එක්කම තරුණ වෙන ඔයාත් ඉතින් හැමදාමත් ඒකයි. නතිජයට අපේ නීතිඥතුමිය උසාවියට අමතරව ඔයත් අපිත් එක්කම තරුණ වෙලා ලස්සන වෙනවා හැමදාමත්. ආදරෙන් ආවත් පිළිගන්නවා. හරි. අපේ ඒ වගේම මේ ඉන්නේ most valuable rider අපේ ලංකාවේ champion 13 time national champion මදුරංග කල්දේරා අපිට බයික් ගැනයි තියෙන දේවල් riding technique හැමදේම ඉගෙන ගන්න ඉන්න කෙනා. මදුරංග ඔයත් බොහොම ආදරෙන් පිළිගන්නවා. හැමදාම ඔයයි මයි එකම විදියට තරුණ වෙලා එක ලයින් එකේ ඉන්නේ නේ. අනිවාර්යයෙන්. හරි. සතුටෙන් අපි ටීම් එකක් විදියට මේ දැනුම ඔබට දෙන්නේ. අවුරුදු ගානක් තිස්සේ හරිම දේ හරිම විදියට හොඳම දේ දෙන එක නිරන්තරයෙන් අපි හැමෝම දෙනා එකතු වෙලා ස්ටඩි කරනවා, දෙයක් ගැන හොයනවා, බලනවා, Google කරනවා, ChatGPT යනවා, හොයලා බලලා ඒ වගේම කම්පැනි එක්ක කතා කරලා හැම දෙයක්ම හරි දේ ඔබට කියන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඒ විශ්වාසය නිසා තමයි මෙච්චර කල් අපිට ඔබත් එක්ක එකට ඉන්න පුළුවන් කමක් ලැබුණේ. ඉතින් අද දවසේ විශේෂයෙන්ම අපි දැන් ඊළඟට ලෑස්ති ඕගොල්ලන්ට කතා කරන්න පෙන්වන්න පොඩක් ක්ලාසික් බයික් සෙට් එකක් අද තියෙනවා. ඒ වගේම හොඳ ලොකු එක්සිබිෂන් එකක් බයිකර්ස් ඩේ වෙනුවෙන් අපි ලෑස්ති කරගෙන තියෙනවා. සිරස TV අපි Auto Vision අපි සියලු දෙනාම එකතු වෙලා ලස්සන වැඩක් කරන්න අනාගතයේදී බලාපොරොත්තු වෙනවා. ඒ දේ මම කියන්න ඕනේ. මදුරංග අමල් ටීම් එකත් එක්කම විස්තරය අපිට කතා කරන්න පුළුවන්කමක් ලැබෙයි. ඔතන හිටිය ඇති දැන් එන්න මේ පැත්තට. සෑහෙන වෙලා වාඩි වෙලා හිටියනේ දැන්. මදුරංග මම හිතන්නේ අමල් එක්කම මේක පොඩ්ඩක් කතා කරන්න හොඳයි. අමල් එන්න ටීම් එකත් එක්ක මේ පැත්තට ඇවිල්ලා මේ බයික් එක ගැන ගොඩක් දේවල් ඔයානේ දන්නේ. මොකද මොඩිෆිකේෂන් වැඩි. අපි කම්පැනි බ්‍රෑන්ඩ් නිව් ආවම තමයි ඉතින් අපිට විස්තර එක හොයාගෙන කතා කරන්න පුළුවන්. මම අර කිව්වේ මෙන්න මේ වගේ පොඩ්ඩක් ඇඳලා තමයි මේක පදින්න ඕනේ. කොහොමද? කට්ටිය ටික. හොඳ. එන්න. ඉතින් අමල් පේනවනේ ඕගොල්ලන්ට මේ කල්චර් එක මොකක්ද කියන එක, ස්ටයිල් එක මොකක්ද කියන එක. මේ වගේ බයික් පාවිච්චි කරනවා නම්, ක්‍රූසින් බයික් පාවිච්චි කරනවා නම් ඒගොල්ලන්ගේ තියෙනවා ලෝකෙම පිළිගත් දෙයක් තියෙනවා. ඩිසයින් එකක් තියෙනවා. හෙල්ත් එන්ජර්ස්ලා ගැන ඕගොල්ලන් අහලා තියෙනවා නම්, බලලා තියෙනවා නම් සහ Google කරන්න, YouTube එකේ බලන්න මොකද්ද ඒගොල්ලන්ගේ කල්චර් එක කියලා බලන්න. ඉතින් මේක වෙනම දෙයක්. ඒක හරියටම ගත්තොත් බයික් ලවර්ස් ලගේ දෙයක්. ඉතින් ඒක අපිට සමහර ඒවා තේරෙන්නේ නැහැ. නමුත් ලෝකෙම මේ කල්චර් එක හරි ආදරෙන් පිළිගන්නවා. ඉතින් එහෙම ටීම් එකක් තමයි මේ ඔක්කොම ටික. අමල් මොඩිෆයි කරලා හැදෙන විදිය මට මේක කියන්නකෝ. ඔරිජිනල් තිබ්බේ බයික් එක කොයි විදියටද මොනවද මේකේ මොඩිෆයි වුනේ කියන දේ? මේක ස්ටෑන්ඩඩ් බයික් එකෙන් වෙනස් වෙලා තියෙනවා. මේක සිංගල් සීට් කරලා තියෙනවා. ෆ්‍රේම් එක මෙතනින් කට් කරලා තියෙනවා සබ් ෆ්‍රේම් එක. ටැන්ක් එකත් වෙනස් කරලා තියෙනවා. ඒකේ ෆුවල් කැපැසිටි එක වෙනස් වෙලා තියෙනවා. දැන් ඇවිල්ලා තියෙන්නේ ලීටර් 9ක් 8ක් 8.9 ගානක් ඇවිල්ලා තියෙනවා. එයා ක්ලීනර් එකත් වෙනස් වෙලා තියෙනවා. ඒකේ හවුසින් ඔක්කොම වෙනස් කරලා තියෙන්නේ. සයිලන්සර්
හැම එකක්ම වෙනස් කරලා තියෙනවා. කවුද මේ සමීර Sub frame එක ෆ්‍රේම් එක නැත්තම් මේන් ෆ්‍රේම් එක ඩැමේජ් වුණොත් මේ බෑ නේද? එතකොට සබ්ෆ්‍රේම් එක කොහොමද උතන වැඩි කරන්නේ එහෙම නැත්නම් මේක දික් කරලා හදන්නේ කොයි විදිහටද කොහොමද ඒක කරන්නේ? මේකේ සමීර සබ් ෆ්‍රේම් එක එන්නේ මෙතන ඉඳලා මෙහෙන්නම මේ ෆ්‍රේම් එක මේ හරියට ඒ කියන්නේ ඩුවල් සීට් එක තියෙනකොට තියෙන විදිහට. හරි. පොඩි ප්‍රමාණයක් තමයි එන්නේ. හරි. ඒ බට දෙකක් වගේ ඒ දෙක තමයි අයින් කරලා තියෙන්නේ. එච්චරයි අයින් වෙන්නේ. හරි. ඒ කියන්නේ වෙනම කෑල්ලක් එකතු කරලා නැහැ. වැඩි කෑල්ලක් අයින් කරලා තියෙන්නේ. රයිට්. හරි. මන්ට දැන් මේන් චැසි එක තියෙනවා නැත්නම් ඒක වැරදි දෙයක් දෙවියට යන්න පුළුවන්. අවබෝධ වෙන්න පුළුවන්නේ. එතකොට සීට් එකට වෙනම වෙන් වෙලා තිබ්බ කොටස තමයි කපලා අයින් කරලා මොඩිෆයි කරලා හදලා තියෙන්නේ. හරි. එතකොට අමල් මට කියන්න මේකේ සාමාන්‍යයෙන් ගත්තොත් තෙල් කොච්චරක් විතර වැඩ කරනවද? සාමාන්‍ය සමීර මේකේ හොඳටම ඒ කියන්නේ කාබ්ලේටර්ස් ඔක්කොම හොඳට ටියුන් අප් වෙලා තියෙනවා නම් සාමාන්‍ය 25ක් විතර කරනවා ලීටරේට. ලීටරේට 25ක් විතර කරනවා. දැන් 450 වෙනකම් බයික් ලංකාවේ ලීගල් වෙච්ච නිසා ඔයගොල්ලන්ට නම් හරි සන්තෝෂයි. සාමාන්‍ය ක්‍රූසින් බයික් ඔක්කොම ඉතින් ටිකක් ලොකු එන්ජින් දින ඒවනේ තියෙන්නේ. ඉතින් 1000cc ඒවට එනවා නම් ගොඩක් හොඳයි. නමුත් 450 ගත් ලැබිච්ච එක ලොකු දෙයක් නේ. දැන් ඉතින් ගොඩක් හොඳ ඒවා ටික ගේන්න පුළුවන් ලංකාවට ක්‍රූසින් බයික්. ඔව් ඇත්තටම ඉතින් ඒක ඒ මාකට් එක ඕපන් වෙලා තියෙන එක ඇත්තටම අපි දකින්න ඕනේ ආස හිතෙන වැඩක්. සමාජයේ ඇත්තටම දකින්න තියෙනවා නම් මේක ඉස්සරහටත් තව වැඩි වෙනවා නම් හොඳයි කියන එක මතේ. නමුත් ලැබිච්ච දෙයින් අපි සතුටු වෙන්න ඕනේ 450. ඔව් ලද දෙයින් සතුටු. 450 බයික් එක ඇත්තටම හොඳ හයි එන්ඩ් එකේ හොඳ ක්වලිටි එකේ තියෙන බයික් එකක් ලංකාවට ගේන්න පුළුවන් තැනක සහ තත්ත්වයක තියෙනවා. ගියර්ස් කොච්චරද අමල්? 5 ස්පීඩ් ගියර් බොක්ස් එකක් තමයි මේකට ඇවිල්ලා තියෙන්නේ. රයිට්. ඕකේ. මේන්ටේන් කරගන්න ගේ ප්‍රශ්න නැහැ. ඕගොල්ලන්ම තමයි ඔක්කොම ටික කරගෙන යන්නේ. ගොඩක් දුරට අපි කරගන්නවා. අනිත් එක මේකේ පාර්ට්ස් තියෙනවා ලංකාවේ. මේ කියන්නේ මේ බයික් එක ස්පීඩ් එක තමයි ලංකාවේ සහ ආසියාවේ වැඩිම මේ මොඩිෆයි කරන බයික් එකක්. ඒ නිසා මේක මොඩිෆයි කරලා සාමාන්‍ය ඔයාමද නැත්නම් කවුද මේක මොඩිෆයි කරලා හදලා මේක නම් අපේ දුලාජ් තමයි මොඩිෆයි කරලා යාම ඔයාගේ බයික් එක යාම තමයි මේ මොඩිෆයි කරලා හදලා තියෙන්නේ. නැත්නම් ඉතින් ක්ලබ් එකට ඇතුල් වෙන්නත් බෑනේ බයික් එක හදාගන්නත් එපානේ දුලාජ් මේ විදිහට. හරි. ඒක තාම පැහැදිලි. අමල් අපි ඊළඟට ඇත්තටම කතා කරන්න ඕනේ World Bikers Day එක. අපි ගිය අවුරුද්දේ සෙලිබ්‍රේට් කරා. Autovision අපි ආවා. ඉතින් ඇවිල්ලා අපි ඔක්කොම එකතු වෙලා කරේ. මේ සැරේ අපි සූදානම් බයිකර්ස් ඩේ එක ඕගොල්ලන් එක්ක සෙලිබ්‍රේට් කරන්න. සිරස TV අපි Autovision අපි සියලු දෙනාම එකතු වෙලා මේ සැරේ කරන්නේ ස්ටයින් ස්ටුඩියෝ කාර් පාක් එකේ රත්මලානේ. ඉතින් ඕගොල්ලන් හැමෝටම ඇවිල්ලා සහභාගී වෙන්න අවස්ථාව තියෙනවා. අපි තමයි මේ සැරේ World Bikers Day එකේ මීඩියා ස්පොන්සර්ෂිප් එක අරගෙන ඕගොල්ලන් වෙනුවෙන් ඒ දේ ගේන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ස්ටයින් ස්ටුඩියෝ කාර් පාක් එකට තමයි මේ සැරේ වැඩේ ඕගනයිස් කරලා තියෙන්නේ. වැඩේ වෙන විදිය මට වඩා දන්නේ ලොකේෂන් එක විතරයි මම දන්නේ. අමල් මදුරංග සහ එයාගේ ටීම් එක කට්ටිය ටික තමයි. අමල් කොහොමද වැඩේ මේ ප්ලෑන් කරලා තියෙන්නේ? ඔව් ඇත්තටම ඉස්සෙල්ලාම thank you කියන්න ඕනේ Autovision ප්‍රෝග්‍රෑම් එකට. මොකද ගිය පාර අපිත් එක්ක එකතු වුණා වගේම මේ පාර අපිට තැනක් දීලා සිරස TV හරහා අපිට මේ දෙන සහයෝගයට අපි හින්දාම නෙමෙයි ඇත්තටම බයිකර්ස්ලා හින්දා මේකට තෑන්ක්ස් කරන්න ඕනේ. මොකද ඒක ලොකු හයියක් මදුරංග මාත් එක්ක ඉන්නවා කියන එක ඊට වැඩිය ලොකු හයියක්. ටීම් එකක් අපි ෆැමිලි එකක් අපි කළ යුතුයි ඉතින්. මේක ඇත්තටම World Bikers Day කියන්නේ ලෝකේ හැම කියන්නේ රෝද දෙකක් සහ මෝටරයක් එන්ජිමක් තියෙන ඕන කෙනෙක්ට සහභාගී වෙන්න පුළුවන් දෙයක්. ඒකට මේකේ මේ මොඩල් එකක් නැහැ, කල්චර් එකක් නැහැ. ඕනම කෙනෙක්ට සහභාගී වෙන්න පුළුවන්. උදාහරණ බෝතල් පත්තර හරි ගෙනියනවා මෝටර් සයිකලයක් තියෙනවා නම් එන්න පුළුවන්. ඕනම කෙනෙකුට එන්න පුළුවන්. කිසිම අදාළක් නැහැ. ඉතින් ඒ දිනේ සමරන එක තමයි ඉතින් අපි සිරසට කතා කරපුවම ඉමීඩියට්ලි අපිට තැන දෙන්නම් කියලා එක. මොකද ඇත්තට මේ ලොකු ගෙදරින් එකක් තියෙන ලොකු පිරිසක් එකතු වෙන හින්දා ඊයේ සැරේ අපිට ඊට මදි වුණා ඔව්. ඉතින් මේ පාර එකේ ඒ දේවල් නැති වෙයි අපිට හොඳ ඉඩක් තියෙනවා සෙලිබ්‍රේට් කරන්න. අපිට වැඩ ටිකක් පෙන්වන්න. ඒ හැමදේම කරන්න පුළුවන් ස්ටයින් ස්ටුඩියෝ කාර් පාක් එකේ. අපි ඒක ප්ලෑන් කරනවා. World Bikers Day කවද්ද කොහොමද යෙදිලා තියෙන්නේ? කොහොමද අපි ප්ලෑන් කරන්නේ අමල් මේ වැඩේ? ජූනි 21 තමයි අපිට යෙදිලා තියෙන දවස. ඒක ඉරිදා දවස. ඉරිදා දවස. අපි උදේ 9 ඉඳලා රෑ 10 වෙනකන් තියෙනවා. DJ හැම එකක්ම මේකට ඉන්ක්ලූඩ් වෙනවා. අනිවාර්යෙන් ඩීටේල් කියනවා. හරි අමල් එතකොට මට කියන්න බලන් ඉන්න කෙනෙකුට දැන් මදුරංග කිව්වා වගේ මට බයික් එකක් තියෙනවා. මම කොහොමද World Bikers Day එකේ මේ සෙලිබ්‍රේෂන් එකට මම කොහොමද ඒකට සහභාගී වෙන්නේ? මම කොහොමද මම රෙජිස්ටර් වෙන්න ඕනේද? මට බයික් එක තියෙනවා නම් එදාට මෙතනට එන්න පුළුවන්ද?
කොහොමද අමල් වැඩේ? ඉස්සෙල්ලා කිසිම රෙජිස්ට්‍රේෂන් එකක් අපි ගන්නෙ නෑ. හරි. කිසිම මුදලක් අය මුදලක් අය කරන්නේ නැහැ. නොමිලේ අනිවාර්යයෙන්. තියෙන්නේ. Free. කියන්නේ අපි මේක ඇත්තටම ටාගට් කරන්නේ ඉස්කෝලේ ළමයි ඉඳලා එනවා නම් හොඳයි කියලා. මොකද ඒගොල්ලන්ට ඉගෙන ගන්න දේවල් තියෙයි. ක්ලාසික් බයිසිකල් අපේ දමිඳු හරහා අපි ගේන ලොකු ප්‍රමාණයක්. ඒගොල්ලන්ට ඒවා දකින්න වෙන්නේ නැහැ හැම තැනකදීම. ඒවා බලන්න, ඒවෙන් ඉගෙන ගන්න, ඒගොල්ලන්ගෙන් විස්තර අහගන්න. ඒ වගේම මේ අපේ බයික්ස්, ඒ වගේම සුපර් බයික් මේ හැම වේරියේෂන් එකක්ම එදාට අපිට දකින්න හම්බුයි. ලංකාවේ තියෙන හොඳම ලස්සනම සහ වැලියබල්ම බයික් ටික අනිවාර්යෙන් එදාට එකතු වෙනවා එකට ටීම් එකක් විදියට. අමතරව අපේ ඔටෝවිෂන් ටීම් එක සම්පූර්ණයෙන් අනිවාර්යෙන් ලයිව් එක ගන්න පුළුවන්. අනිවාර්යෙන්. අපි එතන ටීම් එකම ඉන්නවා. අපි හැමෝම අපිව හම්බ වෙන්න, අපිත් එක්ක කතා බහ කරන්න, බයික් ගැන දේවල් දැනගන්න, ටෙක්නොලොජි එක ගැන දේවල් දැනගන්න, තමන්ගේ බයික් වල ප්‍රශ්න තියෙනවා නම් ටෙක්නිකල් දේවල් අහලා දැනගන්න. බයික් කෙලින්ම තේරෙන භාෂාවක බයික් කාපු කට්ටිය ටික තමයි ඔක්කොම ඉන්නේ. හැබැයි ඔබට බයික් එකක් තියෙනවා නම් යාපනයේ හිටියත් කමන්නේ, ආසනම් කැමතිනම් මේ World Bikers Day එකේ එන්න සිරස TV ස්ටයින් ස්ටූඩියෝ කාපාක් එකට අපි ඕපන් ඉන්විටේෂන් එකක් කරනවා බයික් තියෙන හැම කෙනෙකුටම. හැබැයි බයික් එකක් නැහැයි කියලා ප්‍රශ්නයක් නැහැ. බලන්න, හැමෝටම මේ එක්ස්පීරියන්ස් එක ගන්න, කන්න බොන්න, ෆැමිලි ටයිම් එකක් ගෙවන්න, දරුවොත් එක්ක ඇවිල්ලා ලස්සන බයික් බලලා ෆොටෝස් අරගෙන යන්න අපි අවස්ථාව දෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම අපි මේ හැම වර්ගයකින්ම පොඩි තරගයක් තියෙනවා. ක්ලාසික් බයිසිකල්, ක්‍රූස් බයිසිකල්, ට්‍රේල් බයිසිකල්, ඒ හැම එකෙන්ම ලස්සන බයිසිකල් දෙක ගානේ තෝරලා ඒගොල්ලන්ට අපේ ඉන්න ස්පොන්සර්ස්ලා හරහා අපි පොඩි ටැග්ගක් පිරිනමන්න මේ යෙදෙනවා. අපේ විද්වත් මණ්ඩලේ ඉන්නවා. ඒගොල්ලෝ දාලා තෝරන්න බලාපොරොත්තු වෙනවා. ඒ කැටගරිය වෙන්නේ ලස්සන මොඩිෆයි කරලා තියෙන, වැඩිම වියදම් කරලා ගොඩක් මහන්සියෙන් තියාගන්න ඒවා වෙන්න පුළුවන්. ඒවට තියෙන වැලියු එකක් අපි දීලා අපි පොඩි වැලියු ඇඩිෂන් එකක් දෙන්න තමයි ඉතින් try කරන්නේ. ඒ කියන්නේ අපි එදා දවසේ බැරගෙන එන බයික් වලින් හොඳම බයික් එක ජජස්ලා දාලා තෝරනවා. එතකොට ඊට පස්සේ සාමාන්‍ය පොඩි තරඟ ඉදිරිපත් කරනවා. ඒ කියන්නේ හිමින්ම යන්න පුළුවන් කෙනා, එහෙම නැත්නම් කකුල තියන්න නැතුව වංගු ගන්න, ඒ වගේ අපි ඒ වෙලාවේදී කියනවා මොකද්ද කියන්නේ, අන්න ඒ වගේ කම්පිටිෂන් තියෙනවා. පොඩි කම්පිටිෂන්ස් තියෙනවා. ලංකාවෙම ඉන්න හොඳම ස්පෙයා පාර්ට්ස් ඩීලර්ස්ලා ස්පෙයා පාර්ට්ස් ඒ හැමදේම ගේනවා. ඒගොල්ලෝගේ කන්ටැක්ට් ඔයගොල්ලෝ ෂෙයා කරගන්න පුළුවන්, ගන්න පුළුවන්. ඊට අමතරව බයික් මොඩල්ස් දැන් කියන්නේ පරණම ඉඳලා 2026 ඔක්කොම අලුත් මොඩල්ස් තියෙනවා. ඒ කියන්නේ අලෙවි නියෝජිතවරු හරි කවුරු හරි කෙනෙක් එන්න පුළුවන්. ඒක ඕන විදිහකට අපි දිනනවා. අනිත් එක තමන්ගේ බයික් එක තමන් හිතනවා නම් මේකමර කම්පිටිෂන් එකට එන්න පුළුවන් කියන එක හොඳට සුද්ධ කරලා හොදලා කරලා ඇවිල්ලා ඉන්න සමහරක් විට අවස්ථාවක් තියෙන්න පුළුවන් ජයග්‍රහණය කරන්න. ඇත්ත. එනිසා අපි හැමෝටම ඉන්වයිට් කරනවා World Bikers Day එක සම්බන්ධ වෙන්න. දිගටම අපි ඉදිරි වැඩසටහන් වලදී නිරන්තරයෙන් මේ සම්බන්ධයෙන් අපි ඔබව දැනුවත් කරනවා. ඉතින් මේ දකින දේ, මේ ඇහෙන දේ ඔයගලන් කනේ තියාගෙන, හිතේ තියාගෙන ලෑස්ති වෙන්න සෙලිබ්‍රේට් කරන්න. අපි බයික් එක සම්බන්ධ ඔක්කොම ටික වගේ කතා කරන්නේ නේද? හරි. අමල් තව අපිට World Bikers Day එක සම්බන්ධයෙන් කියන්න තව විශේෂ දේවල් මොනවද තියෙනවද? සමීර, ඒ වගේම අපේ අලුතෙන්ම ඇවිල්ලා තියෙන, දැන් ලංකාවට බ්‍රෑන්ඩ් නිව්ම ඇවිල්ලා තියෙන කම්පනීස් 3-4කම බයික්ස් අපිට එදාට මේදි බලා ගන්න පුළුවන් වේවි. එන අයට එක බලන්න, දැක ගන්න, ළඟින් එක්ස්පීරියන්ස් කරන්න, පැදලා බලලා මිලදී ගන්න ඕන නම් ඕන දෙයකට ඒක අවස්ථාව තියෙනවා. රයිට්. ඉතින් ඒ සියලු දේ ලංකාවේ තියෙන හොඳම බයික් ටික බලන්න ආස නම්, හොඳම බයික් ටිකත් එක්ක එක්ස්පීරියන්ස් එකක් ගන්න ආස නම්, ඒ බයික් වලින් දාන වැඩ බලන්න ආස නම්, ලස්සනම බයික් ටික කොයි වගේද කියලා බලන්න ආස නම්, අනිවාර්යයෙන්ම ඔබ දිනේ වෙන් කරලා තියාගන්න. පවුලේ සියලු දෙනාත් එක්කම ඉරිදා දවස ජූනි මාසේ 21 වෙනිදා දවස පුරාම ස්ටයින් ස්ටූඩියෝ මැදිරි සංකීර්ණයේ ඉදිරිපිට තියෙන කාපාක් එකේ ඔන්න අපි ලෑස්ති කරගෙන තියෙනවා. අපි ඒ දේ ඔබට පළවෙනි වතාවට අද ওই විදියට මතක් කරනවා. අමල් thank you very much ඔබට. ඔයගලන් තුන්දෙනාටමත් ගොඩක් ස්තුතියි. අපි දැන් ලෑස්ති ඔබට පොඩ්ඩක් මේ නීතිමය කාරණා පිළිබඳව සහ ටෙක්නිකල් නොලෙජ් එක ලබලා දෙන්න. මම නදීජ ඔයාගේ පැත්තට තමයි යොමු වෙන්න බලාපොරොත්තු වෙන්නේ. මාර්ග අනතුරු වලින් මිය යන ප්‍රමාණය එන්න අපේ රටේ වැඩි වෙනවා. මෝටර් සයිකල් වලින් සහ පාපැදි වලින් ගත්තාම
වැඩිම වශයෙන් අපි ගන්නේ මොටර්සයිකල් වල වෙන අනතුරු වලට අමතරව මාර්ගයේ ගමන් ගන්න මගීන්ට සිදු වෙලා තිබෙන අනතුරු ජීවිත හානි වීම ප්‍රමාණය වැඩි. මං ඔබේ උත්තරින් පස්සේ කොච්චර ප්‍රමාණයක්ද පහුගිය කාලේ කියන එක පැහැදිලි කරලා දෙන්නම්. නදීජා දැන් අපි දන්නවා වාහන වලට ඉන්ෂුරන්ස් තියෙනවා. ඉන්ෂුරන්ස් වර්ග කීපයක් තියෙනවා. third party insurance, full insurance කියන මේ දේවල් එක්ක. හැබැයි මේවා වාහන ඉන්ෂුරන්ස් වෙලා තියෙනවා කියන එක අපි දන්නවා. මාර්ගයේ ගමන් කරන පුද්ගලයෙක්ව යම් විදියකින් ඇක්සිඩන්ට් වුණොත් හැප්පුණොත් ඒ පුද්ගලයාට තමන්ට ඉන්ෂුරන්ස් එකක් නැත්තම් ඒ පුද්ගලයාට වන්දි ගැනීමේ හැකියාවක් තියෙනවද මොනෑම් වූ ක්‍රමයකින් ඒ ඇක්සිඩන්ට් එකට සම්බන්ධ ජීවිත හානියක් හෝ යම් විදියකින් ආබාධයකට ලක් වුණොත් ඒ අනතුරට අනුව වන්දියක් ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. සමීර වාහනයක් මහමාර්ගයේ ධාවනය කරනකොට තියෙන්න ඕන ප්‍රධාන සාධකවලින් එකක් තමයි අනිවාර්යෙන් 99 එක වගන්ති යටතේ තුන්වන පාර්ශවයවත් ආවරණය වන රක්ෂණාවරණයක් තියෙනවා. තුන්වන පාර්ශවය කියලා කියන්නේ මහමාර්ගයේ ගමන් කරන මිනිසුන්, සතුන් සහ දේපල. එතකොට යම් හේකින් මේ තුන්වන පාර්ශවයට අනතුරක් සිදු වුණොත් විශේෂයෙන්ම අපි මිනිස් ජීවිතත් එක්ක කාරණේ සලකලා බැලුවොත් එහෙම අනතුරක් සිදු වුණොත් රක්ෂණ සමාගමෙන් වන්දි ලබා ගැනීමේ හැකියාවක් තිබෙනවා. දැන් ඒ කියන්නේ සමහරවිට අපිට කල්පනා වෙන්න පුළුවන් මේ හැම දෙයකටම උසාවි යන්න ඕනෙමද කියලා. දැන් ඇත්තටම පළවෙනිම කාරණේ කියන්නට ඕනේ එහෙම රක්ෂණ සමාගම තුන්වන පාර්ශවයේ ආවරණයක් තියෙන හැම වාහනයකටම මහා මාර්ගයේ ධාවනය කරන්න අනතුරක් සිදු වෙනවා. ඒ අනතුරෙන් හානියටපත් වෙච්ච කෙනෙක්ට ඍජුවම රක්ෂණ ආයතනයෙන් වන්දි ඉල්ලීමේ හැකියාවක් තිබෙනවා. හරි. ඒතකොට එවැනි අවස්ථාවක ඊළඟ පැනනගින ප්‍රශ්නේ තමයි සමීර කොහොමද එහෙම වන්දිල්ලන් එහෙම වන්දි ගෙවන්න වගකීමක් තියෙනවද කියන එක. දැන් එතකොට පළවෙනිම දේ තමයි කොහොමද වන්දි ඉල්ලන්නේ කියන ගත්තට පස්සේ ඇත්තටම සමීර දැනගන්නට අවශ්‍යයි මොකක්ද රක්ෂණ ආයතනය, ඒ වගේම තමයි රක්ෂණ උප්පුවන්කය මොකක්ද කියන එක. එතකොට අනතුරක් සම්බන්ධව පොලිසිය අනිවාර්යෙන් වාර්තාවක් තියෙනවා. එතකොට පොලිස් විමර්ශන වාර්තා තියෙනවා. පොලිසියෙන් දැනගැනීමක් කරන්නට ඕනේ රක්ෂණ ආයතනය මොකක්ද, ඒ වගේම තමයි ලියාපදිංචි අයිතිකරු කවුද, ඒ වගේම රක්ෂණ උප්පුවන්කය මොකක්ද කියන. එතකොට ඒ තොරතුරුත් සමග අදාළ රක්ෂණ ආයතනයෙන් ඉල්ලීමක් කරාම ඒ රක්ෂකයා සහ රක්ෂිතයා අතර ඇති වෙලා තිබෙන ගිවිසුමේ තියෙන කොන්දේසි ප්‍රකාරව වන්දි ගෙවන්න ඍජු ලෙස වන්දි ගෙවන්න රක්ෂණ සමාගම බැඳෙනවා. හැබැයි සමීර එතනදී එන තත්ත්වයක් තමයි කියන්නේ රක්ෂණ ආයතන එකග වෙන්න පුළුවන් යම්කිසි මුදල් ප්‍රමාණයක් මෙන්න මේ ප්‍රමාණයට තමයි වන්දි මුදල ගෙවන්න පුළුවන්. එතකොට ඒ කාරණේ සම්බන්ධව හානියට ලක් වූ අයට එකඟතාවයක් තිබෙනවා නම් ඒ මුදල ලබාගෙන තමන්ගේ හානිය පූර්ණය කරගන්න පුළුවන්. හැබැයි යම් හේකින් මුදල් ගෙවීම ප්‍රතික්ෂේප කරනවා නම් කියන්නේ වන්දි මුදල් ගෙවීම ප්‍රතික්ෂේප කරනවා නම් හෝ ලබා දෙන්නට එකග වන්නා වූ වන්දි මුදල ප්‍රමාණවත් වෙන්නේ නැත්තම් එවැනි අවස්ථාවකදී ගන්න පුළුවන් ඊළඟ ක්‍රියාමාර්ගය මොකක්ද? එවැනි අවස්ථාවක සමීර අනිවාර්යයෙන්ම අධිකරණ ක්‍රියාමාර්ගයකට යන්න වෙනවා. දැන් ඊළඟ කාරණේ තමයි අධිකරණ ක්‍රියාමාර්ගයකට ගියාම රක්ෂණ ආයතනෙන් වන්දි ලබා ගන්න නැත්නම් තීන්දුවක් දුන්නොත් ඒ තීන්දුව ඉෂ්ට කරන්න රක්ෂණ සමාගමකට වගකීමක් තියෙනවද කියලා. දැන් විශේෂයෙන්ම මෝටර් ප්‍රවාහන පනත 105 වන වගන්තියට පැහැදිලි කරනවා තීන්දු ඉටු කිරීම නැත්නම් තීන්දු ප්‍රකාශ ඉටු කිරීමේ වගකීම රක්ෂණ ආයතනය වෙත පවරලා තිබෙනවා. ඒ යටතේ ගත්තාම වන්දි මුදල් ලබා ගන්න පුළුවන්. හැබැයි එහෙම කරන්න විශේෂයෙන්ම වන්දි නඩුවක් පවරන අවස්ථාවකදී රක්ෂණ ආයතනය අනිවාර්යයෙන්ම දැන් පාර්ශ්වකාරයෙක් කරන්නට ඕන. හැබැයි පාර්ශ්වකාරයෙක් කරත් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. මොකද හේතුව මෝටර් ප්‍රවාහන පනතේ 106 වගන්තියේ දැක්වෙනා වූ දැන්වීමක් රක්ෂණ ආයතනයේට නඩු පවරීම නැත්නම් නඩුව පවරලා ආරම්භ වෙලා දින 7ක් ඇතුළත යවලා තියෙන්නට ඕන. එතකොට එහෙම කරොත් එහෙම ආයතන මේ සම්බන්ධව විභාග වෙන නඩුවේදී තීන්දුවක් ලබා දුන්නොත් ඒ තීන්දුව ප්‍රකාරව වන්දි ගෙවන්න රක්ෂණ ආයතනය වගකීමෙන් බැඳෙනවා. එහෙමනම් සමීර තුන්වන පාර්ශවයේ රක්ෂණාවරණයක් තියෙනවා නම් එවැනි අවස්ථාවකදී තුන්වන පාර්ශවයට හානියක් සිදු වුණොත් එහෙම වන්දි ලබා ගන්න පුළුවන් රක්ෂණ ආයතන ඒක ඍජු ලෙස ලබා ගැනීමේ හැකියාවකුත් තිබෙනවා. නමුත් යම් ආකාරයකට ප්‍රමාණවත් වෙන්නේ නැත්නම් හෝ වන්දි ගෙවීම ප්‍රතික්ෂේප කරනවා නම් අධිකරණ ක්‍රියාමාර්ගයකට යන්න පුළුවන්. එවැනි අවස්ථාවකදී රක්ෂණ සමාගම පාර්ශ්වකාරයෙක් කරන්නටත් ඕනේ. ඒ වගේම තමයි මෝටර් ප්‍රවාහන පනතේ 106 වගන්තියට තිබෙනා වූ දැන්වීම අනිවාර්යයෙන්ම යවන්නත් ඕනේ. ස්තුතියි නදීජා, හරිම වැදගත් කාරණයක්. මම පහුගිය දවස්වලට අදාළව මේ මාසේ 12 වෙනිදා වෙනකන් කාල සීමාව තුළ දී මාරක රිය අනතුරු 998ක් වෙලා තිනවා. ඒ අතරින් ගත්තොත් බරපතල රිය අනතුරු විදියට 1182ක් වෙලා තිනවා. ඉතින් මේ හරහා මරණ ප්‍රමාණය වැඩි වෙන්න පුළුවන්. ඉතින් කොහොම වුණත්
සුළු අනතුරු විදිහට 3881ක් වාර්තා වෙනවා. පදිකයන් අපි මේ කතා කරන්නේ පාරේ යන අය මේ අවුරුද්දට 328 දෙනෙක් ජීවිතක්ෂයට පත් වෙලා තිනවා, මරණයට පත් වෙලා තිනවා. යතුරු පැදිවලින් ගමන් කරපු අය මේ මාස පහේ ප්‍රමාණය ඇතුළට පහක් තාම සම්පූර්ණ වෙලත් නෑ. 349යි යතුරු පැදියේ පිටිපස්සේ ගිහිල්ලා 68 දෙනෙක් නැති වෙලා තියෙනවා. පාපැදිවලින් ගිහිල්ලා 75 දෙනෙක් ජීවිතයේ අහිමි වෙලා තියෙනවා. රියදුරෝ කාර්වල වෑන්වල බස්වල ගියපු රියදුරෝ 88 දෙනෙක්ගේ ජීවිත අහිමි වෙලා තියෙනවා. ඉතින් මේ අතරින් ගත්තොත් ඒ වාහනවල ගියපු අය විදියට මගින් 87 දෙනෙකුට ජීවිතය අහිමි වෙලා තියෙනවා. ඊට අමතරව ගත්තොත් තවත් 3 දෙනෙකුට සමහර වෙලාවට ගෙදර වත්තේ ඔය නිකන් ඉන්න වෙලාවට වාහන කඩාගෙන ඇවිල්ලා වැදිලා ඒ වගේ 3 දෙනෙක් ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා. පාරවල් වල අයිනේ ඉන්නකොට සමහර වෙලාවට එහෙම වෙලා. ඉතින් මේ විදියට 998 දෙනෙක් මේ වනකොට මැයි 12 වෙනකොට ජීවිත අහිමි වෙලා අනිවාර්යෙන් අද වෙනකොට නම් ඒක 1000 පැනලා කියන එක ස්ථීරයි කියන එක කියන්නම ඕනේ. ඉතින් මේ ජීවිත ඔබ හැම වෙලේම හිතන්න පරිස්සම් කරන්න වාහනයක් අතට ගද්දී ඒ වගේම පාරේ යද්දී ඔබත් කල්පනාවෙන් යන්න. නුවන් මම ඔයාගේ පැත්තට යමු වෙන්න ලෑස්ති. උදේ පාන්දරේ වාහනේ අපි ස්ටාර්ට් කරනවා. ලේටස් ටෙක්නොලොජි එකත් එක්ක ආපු අලුත් වාහන තියෙනවා. අපේ පරණ වාහනත් තියෙනවා. අර පරණ වාහනක් ගත්තම ස්ටාර්ට් කරලා පොඩි නිකන් වර්කින් ටෙම්පරේචර් එකට එනකම් පොඩි ගැස්මක් දැනෙනවා, නිකන් මේ නැගිටිනවා කියන ෆීලින් එක දැනෙනවා. නමුත් අලුත් වාහනවල එහෙම දෙයක් නැහැ. ස්ටාර්ට් කරපු ගමන් ටිකක් සවුන්ඩ් එකේ ස්මූත් එක නිකන් හරි සමානයි. සමහර ඒ වගේ එහෙම සද්දයක් එන්නෙත් නැහැ තත්ත්වේ. ඇත්තටම වාහනයක් ස්ටාර්ට් කරපු ගමන්ම රේස් කරන්න එහෙම නැත්නම් ස්ටාර්ට් කරපු ගමන් යන්න එහෙම ප්‍රශ්නයක් නැද්ද? ගොඩාක් ලොකු වෙලාවක් එන්ජින් එක කට් ඔෆ් වෙලා තියලා පාවිච්චි කරන්න ගත්තොත් නිකන් කියන්නේ උදේ ගත්ත ගමන් ගියාට කමක් නැද්ද රෑ නවත්තලා තියපු වාහනේ? අලුත් වාහනවල කියලා නැහැ. පරණ වාහනවල හැම දෙකෙම එන්ජිමක් භාවිතා වෙනවා නම් ඩීසල් හරි පෙට්‍රල් හරි මොන හරි ඉන්ටර්නල් කම්බක්ෂන් එන්ජින් එක නැත්නම් මොඩර්න් නේම් එකකින් කියනවා නම් අයිස් එන්ජින් එකක් පාවිච්චි කරනවා නම් ඒ වාහන හැම එකකම ওই අවශ්‍යතාවය තියෙනවා. ඒ කියන්නේ මේ එන්ජින් එකක අවශ්‍යතාවය තමයි එන්ජිමක් ස්ටාර්ට් වුණාට පස්සේ උදේ ස්ටාර්ට් කරාට පස්සේ ඒ වර්කින් ටෙම්පරේචර් පත් වීම සඳහා යම්කිසි කාලයක් ගත වෙනවා. හරි. වෙලාත් ඒක වෙන්නත් ඕන. ඒක වෙලා තියෙන සමහර එක හේතුවක් තමයි එන්ජිමකින් අපි යාන්ත්‍රික බලය උත්පාදනය කරනවා නම් ඒ යාන්ත්‍රික බලය උත්පාදනය වෙන්නේ එන්ජිමේ ඇතුලේ තියෙන තාපය මත. හරි. ඒතර ඉස්සෙල්ලාම උදේට එන්ජිම සීතල වෙලා තිබ්බහම වෙන්නේ එන්ජිම උදේට ස්ටාර්ට් කරාට පස්සේ ඒ ඇති කරන තාපයෙන් බ්ලොක් එකයි ලෝහ කොටස් ටික රත් වෙන්න තමයි වැය වෙන්නේ. සාමාන්‍ය 130ක් විතර තාපය අපතේ යනවා. ශක්තිය අපිට යාන්ත්‍රික බලය ලබා ගන්න තියෙන ශක්තියෙන් 130ක් විතර අපතේ යනවා. ඒතර 70ක් තමයි අපි ගන්න. මේක අඩු කරගන්න අද කාලේ අනිත් එක උදේට අපි කිව්වොත් එහෙම මේ ඉස්සර වගේ වාහනේ ස්ටාර්ට් කරලා මේ පෑ භාගයක් විතර තීරේ වෙලා වාහනේ පදින්න කියලා අපි ඕනර්ස් මැනුවල් එකේ හරි දැක්කොත් එහෙම ඒක නිකන් මාකටිං වලදී ප්‍රශ්නයක් වෙනවා. අනිත් එක මිනිසුන්ගේ දින කාර්යබහුල ජීවන රටාවට ඒක කරන්න බෑ. ඉස්සරම කාලේ වාෂ්ප එන්ජින් ජනප්‍රිය නොවෙන්න හේතුවත් ඕක තමයි. හේතුව පෑයකට විතර කලින් ස්ටාර්ට් කරලා තියන්න. ඉතින් ඒක නිසා මේ ඒ අලුත් වාහනවල තියෙන්නේ ඔය පණ ගැන්වල ටිකක් වෙලා යන එක වැදගත්. ඒකට හේතුව තමයි අපි රෑට ඇවිල්ලා නැවතුවට පස්සේ සම්ප් එකේ ඔයිල් රැඳෙනවනේ පල්ලෙහා. ඔව්. ඒතර ඔයිලුත් මේක ඔයිල් සර්කිට් එක වැඩ කරන්නත් ඕන. ඒතර ලෝහ කොටස් අතර ඝර්ෂණය වැඩි, ගෙවීම වැඩි උදේ ස්ටාර්ට් එකේදී. හරි. ඉතින් යම්කිසි ප්‍රමාණයක් මේක වර්කින් ටෙම්පරේචර් පත් වෙන්නත් ඕන. අර ගැලරි එකේ ඇවිල්ලා ඔයිල් ප්‍රෙෂර් එකට එන්නත් ඉස්සර කාලේ වාහනවල අපි ඔකට කියනවා කෝල් ෆාස්ට් අයිඩල් වල තියෙනවා කියලා. හරි. සාමාන්‍ය උදේට ස්ටාර්ට් කරාට පස්සේ වාහනේ RPM 1200 1500 විතර වේගය යම් ප්‍රමාණයක් තියෙනවා. ඊට පස්සේ ක්‍රමානුකූලව මේකේ වේගය අයිඩල් ස්පීඩ් එකට අඩු වෙනවා. හරි. ඒක තමයි සාමාන්‍ය වාහනවල වෙන්නේ. හැබැයි මේ ක්‍රියාවලිය අද පවතින එන්ජිමෙත් වෙනවා. ඒක තියෙන්නේ මිනිසුන්ට දැනෙන්නේ නැති වෙන්න ඒ කාල සීමාව පුළුවන් තරම් අඩු කරන්න විවිධ උපක්‍රම දාලා තියෙනවා. සමහර ඒවා ඉලෙක්ට්‍රොනික කන්ට්‍රෝල් බෝට පම්ප් තියෙනවා. ඊට පස්සේ එක්සෝස් හීට් මැනේජ්මන්ට් සිස්ටම් වෙනම තියෙනවා. එන්ජිම රත් කරගන්න උදව් කරගන්න පද්ධති. ඊට පස්සේ සමහර ඒවා ඔයිල් පම්ප් එක ඉලෙක්ට්‍රොනිකලි ඔපරේට් කරන ඔයිල් ටෙම්පරේචර් එක බලලා උඩට කියන්නේ එන්ජිම ස්ටාර්ට් කරනවා නම් පම්ප් එක වෙනම පම්ප් එකකින් ඔපරේට් කරනවා. ඒ වගේ විවිධ ක්‍රම පාවිච්චි කරලා මේ කාල සීමාව හැකිතරම් අඩු කරලා තියෙන්නේ. මොකද ඒක නවීන කාර්යබහුල ජීවන රටාවත් එක්ක ලොකු වෙලාවක් උදේට ගත කරන්න බැරි නිසා. හැබැයි අවශ්‍යතාවය එහෙම්මම තියෙනවා.
මේක හොඳම රෙකමන්ඩේෂන් එක තියෙන්නේ වාහනයක් උදේට ගත්තට පස්සේ අපි අර බේසික් ඉන්ස්පෙක්ෂන් ටික කරලා වාහනෙට නගිනකොට නැගලා වාහනේ ස්ටාර්ට් කරලා හැකිනම් විනාඩි 5ක්වත් වාහනේ ඉඳලා අර ගියර් එකට දාලා යන එක තමයි බෙස්ම ඔප්ෂන් එක වාහනේ. මතුරුවන්ගේ මං ඔයාට ඔය පැත්තට එනවා. ඔයිට වඩා වෙනස් තත්ත්වයක් තමයි ඇත්තටම උදේට මොටර්සයිකල් එක ගත්තාම රේස් කරලා තමයි වැඩේ පටන් ගන්නෙ. ගන්නවා ස්ටාර්ට් කරනවා රේස් කරලා බලනවා කොහොමද තත්ත්වේ. නිතරම එන්ජින් එක රේස් කරන එක පොඩි ළමෙක් ගත්තත් ඒක යාගේ විනෝදාංශයක් වෙන පොඩ්ඩක් මේක රේස් කරලා ට්‍රොටල් කරලා මේක බලන එක. මොකද්ද මතුරුවන්ගේ මොටර්සයිකල් එක කතාව? මොටර්සයිකලේ ඒ විදිහටම තමයි සමීර අතරම ඒ කියන්නේ වර්කින් ටෙම්පරේචර් එකට එනකන් අපි අර සමීර කිව්වා වගේ එකෙන් දැන් අපේ ඔයිල් යට තියෙනකොට දැන් හෙඩ් එකේ උඩ තමයි සාමාන්‍ය ප්‍රදේශයට ඔයිල් එන්න ඕනේ. ඉතින් ඒකට ඊට අමතරව විශේෂතාව දැනගන්න ඕනේ දැන් අපේ ක්ලච් එක දැන් තියෙන බයික්ස් මැනුවල් ගියර් එකක් එක්කනේ. එතකොට ඒ ක්ලච් එකට ඔයිල් වැඩ කරන්නේත් නැහැ. ඒතකොට අපි පුළුවන් නම් ස්ටාර්ට් එකේ තියෙනකොට ක්ලච් එක අල්ලගෙන ඉන්න පුළුවන් නම් වැඩි හොඳයි. මොකද මේ ප්ලේට්ස් අතරට ඔයිල් වැඩ කරනවා. නැත්තම් ඒක ඩ්‍රයිව් වෙලා කියන්නේ රෑයක් නේ මම කියන සාමාන්‍ය සතියක් විතර නවත්තලා තිබුණොත් ගොඩක් ඩ්‍රයිව් වෙලා තියෙනවා. ඒ කියන්නේ ඒ ක්ලච් එකේ තියෙන ඒ කියන්නේ බෙට් මල්ටි ප්ලේට් ක්ලච් තියෙන එකේ තියෙන ඔයිල් ඔක්කොම පල්ලයට ගිහිල්ලා තියෙන්න පුළුවන්. ඒ වගේද අපි ක්ලච් එකත් අල්ලගෙන විනාඩි 2ක වගේ කාලයක් බයික් එක ස්ටාර්ට් එකේ තියන්න පුළුවන් නම් වර්කින් ටෙම්පරේචර් එකට එනවා. ඇත්තටම දැන් EFI බයික් යන්න කූල් ස්ටාර්ට් එකේදී RPM වැඩි කරලා යා ටෙම්පරේචර් එක ඉක්මනින් උඩට ගෙන්න ගන්න කියන්නේ ඒ විදිහට තියෙනවා. ඒ කියන්නේ අවශ්‍ය ටෙම්පරේචර් එකට ආවම තමයි RPM එක නෝමල් වෙන්නේ. ඉතින් අඩු තරමේ RPM එක නෝමල් නෝමල් තත්ත්වයට එනකන් හරි තියන්න පුළුවන් නම් එහෙම නැත්නම් කාබරේටර් බයික් එකක් නම් පොඩ්ඩක් අපි චෝක් එක ඇදලා ස්ටාර්ට් කරොත් RPM එක ටිකක් උඩට එනවා ටක් ගාලා. ඔව්. ඉතින් ඒ උදේට ස්ටාර්ට් කරාම විනාඩි 2කට අඩු කාලයක් හරිවත් ඒ විදිහට තියාගත්තොත් අපේ එන්ජින් එකේ පැවැත්ම වැඩි කරගන්න පුළුවන්. මොකද අර දැන් යකඩයකට ඇතිල්ලෙනකොට තියෙන ගෙවීම ගොඩක් වැඩි. ඉතින් එතකොට ඒකට අවශ්‍ය ඔයිල් ප්‍රමාණය ඇවිල්ලා ලුබ්‍රිකේෂන් එක නැතිකොට ඉක්මනින් ගෙවෙන වේගය වැඩි. එතකොට ඒ හින්දා තමයි අපි අර වර්කින් ටෙම්පරේචර් එකට ගෙනකන් ඉන්නවා කියනකොට අවශ්‍ය ඔයිල් ඒ අවශ්‍ය තැන් වලට ගිහිල්ලා ඒ කියන්නේ එන්ජින් එකේ අවශ්‍ය තාපය නිෂ්පාදනය වුණාම තමයි අපේ මැක්සිමම් පර්ෆෝමන්ස් එන්න ඕනේ. ඉතින් අනිත් එක තමයි බයික් එක ස්ටාර්ට් කරපුවම ගොඩක් අය රේස් කරනවා. ඒකත් කරන්න හොඳ දෙයක් නෙමෙයි. ඒ කියන්නේ වර්කින් ටෙම්පරේචර් එකට ආවට පස්සේ තමයි දැන් සමහර අයට තියෙන පුරුද්දක් මේක දැන් රේස් වෙන්නේ නැත්තම් මොකක් හරි තාම මේක හරි මදි කියලා ඉක්මනින් ඒ ටෙම්පරේචර් එකට ගේන් කරගන්න අපි රේස් කරනවා. ඒ රේස් කරන එකෙන් ඩැමේජ් එක වැඩි වෙනවා. නිසා අඩුවීමක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ සාමාන්‍ය ටෙම්පරේචර් එකට ආවට පස්සේ අපි ඒ කියන්නේ ඉක්මනින් රීච් කරගන්න ඕන නම් විතරයි. ඒ කියන්නේ රේස් බයික් වල තමයි මේ දේවල් කරන්නේ අතරම. පාරේ පදින එකදී මම රෙකමෙන්ඩ් කරන්නයි ඒක කරන්න සුදුසුයි කියන එක. මතුරුවන්ගේ ඒකම ලික්විඩ් කූල් එයා කූල් කියන වර්ග දෙකක් තියෙනවනේ බයි මොටර්සයිකල් වල. දැන් එයා කූල් එන්ජින් එකක් තියෙන බයික් එකක් ගත්තොත් ඔය කියන විදියට නිතර අපි එක තැන තියාගෙන රේස් කරගන්න එකෙන් මේ එන්ජින් එකේ කූලින් සිස්ටම් එක එන්ජින් එක කූල් කරන එකට ප්‍රශ්නයක් වෙනවද? හීට් එක නගිනවද? නෑ බයික් වල එහෙම ප්‍රශ්නයක් නෑ. ඒක දරන්න පුළුවන්ද? මොකද එයා කූල් කියන එක යනකොටනේ ඒක ඇත්තට එන්ජින් එක කූල් වෙන්නේ. මොකක්ද ඒකේ තියෙන ටෙක්නික් එක? අනිවාර්යයෙන්ම සමීර එක තැන තියලා බයික් එක රේස් කරනවා කියන්නේ එන්ජින් එකෙන් අධික තාපයක් නිෂ්පාදනය වෙනවා. ඒ තාපයේ නිෂ්පාදනය තාපය එයා කූල් එන්ජින් එකක් නම් ඒක නිවන්නේ හුළඟෙන්. ඔව්. එතකොට හුළඟෙන් නිවනකොට අපි එක තැන තියෙනකොට හුළං වදින ප්‍රමාණය අපි බයික් එක හරි යනකොට අපිට ඇඟට තේරෙනවා හුළඟක් වදිනකොට අපි එක තැන ඉන්නකොට නිකන් එන හුළඟයි අපි යනකොට වදින හුළඟයි දෙකක්. අන්නේ යනකොට එන හුළං පාර එන්ජින් එකට වැදුනම තමයි එයා කූල් එන්ජින් එක නිවෙන්නේ. ඉතින් අපි එක තැන තියලා රේස් කරනකොට දැන් පහුගිය දවසක මේ අත්දැකීමෙන් කියන්නේ මොකද එක් කස්ටමර් කෙනෙක් කියන්නේ දන්න කෙනෙක් එයා කතා කරලා කිව්වා විනාඩි 5කට වැඩි කාලයක් තියෙනකොට බයික් එක හිර වෙලා වගේ නවතිනවා කියලා. ඊට පස්සේ මම අහුවා පදිනකොටද කියලා බලනකොට නෑ ගියා ගෙදර අර කිව්වා වගේ මේ විනාඩි 10ක් විතර ස්ටාර්ට් එකේ දීලා. එතකොට අර එන්ජින් එකේ පිස්ටන් එක උඩයට යනකොට ඒක ප්‍රසාරණයක් ඇති වෙනවා. ඒත් එක්කම අර අවශ්‍ය තාපේ නිෂ්පාදනය වුණාම ඒක නිවෙන්නේ නැතිකොට එයා හිර වෙලා වගේ නවතිනවා. ඔව්. ඉතින් එතකොට ඊට පස්සේ මං කිව්වා මෙයාට පදින්න විදිහක් නැහැ කිව්වා. මේක ලොකුවට පදින්න විදිහක් නැතිනකොට ස්ටාර්ට් කරලා තියෙනවා. ඔව්. මං කොහෙනම් ගෙදරින් තියෙන ෆෑන් එකක් ගෙනල්ලා දාලා තියලා ස්ටාර්ට් කරලා බලන්න කියලා. ඊට පස්සේ ෆෑන් එක දැම්මාට පස්සේ විනාඩි 10කට වැඩි කාලයක් තිබ්බලු මුකුත් දැන් ප්‍රශ්නයක් නැහැ. මං කන් ඊට පස්සේ තමයි මං කියලා දුන්නේ යාට මේකයි විස්තරේ කියන එක. ඉතින් යම් කිසි දෙයකට අවශ්‍යතාවයක් තියෙනවා. ඒ අවශ්‍යතාවයට අපි උදව් කරන්න ඕනේ. ඒකට දැන් ජලයෙන් සිසිරෙන කියන්නේ රේඩියේටර් එකක් තියෙන බයික් යන රේඩියේටර් එකේ
තියෙන වතුර නිවෙන්නේ අපේ ඒත් එළියෙන් එන හුලඟෙන්. ඒකෝර හැබැයි රේඩියේටර් එකේ ෆෑන් එකක් තියෙනවා. ඔව්. ෆෑන් එක කියවම හුඟක් දෙනෙක් ෆෑන් එක අපේ දැන් ෆෑන් එක කියවම අපිට මේ පැත්තෙන් මූන්ට හුලං වදිනවා වගේ දෙයක් නේ. නමුත් රේඩියේටර් එකේ ෆෑන් එක එහෙම නෙවෙයි. රේඩියේටර් එකේ තියෙන අපි මේ එක්සෝස්ට් ෆෑන් තියෙන ඒ කියන්නේ එළියේ තියෙන හුලං ඇතුළට ඇදලා ගන්නවා. ඔව්. ඒකෝර එළියෙන් එන හුලම් ප්‍රමාණය මදිකොට ඒ ෆෑන් එක තර්මෝස්ටැට් එක හරහා ඔන් වුණාම එළියේ තියෙන හුලම් ප්‍රමාණය ඇතුළට ඇදලා අරන් තමයි රේඩියේටර් එක නිවා ගන්න. ඔව්. අන්න ඒ කන්සෙප්ට් එක තමයි තියෙන්නේ. දැන් ලික්විඩ් කූල් එන්ජින් එකක් එක තැන තිබිලා එයා අනවශ්‍ය විදියට හීට් එක ආවොත් ඔටෝමැටිකලි ෆෑන් එක ඔන් වෙනවා. හුඟක් කෙනෙක්ට දැනගන්න පුළුවන් සාමාන්‍ය විනාඩි 4-5කට වැඩි කාලයක් තිබ්බම ඔටෝමැටිකලි ෆෑන් එක එනවා. ඒ කියන්නේ ෆෑන් එක එනවා කියන්නේ දැන් මෙයා අවශ්‍ය ප්‍රමාණයට එළිය රත් වෙලා තියෙනවා. එතකොට ජලය නිවා ගන්න බැරි කම හින්දා තමයි ෆෑන් එක ඔන් කරගෙන ඉන්නේ. ආයෙත් එක පදිනකොට නිවෙනවා. ඉතින් ඒ වගේ දේවල් තමයි තියෙන්නේ. ඉතින් එක තැන තියලා අනවශ්‍ය වෙලාවක් කියන්න සුදුසු නෑ කියන එක තමයි කියන්න තියෙන උත්තරේ. ගොඩක් වටින දේවල් අපි කතා කරා. පොඩි විරාමයක් අරගමු. විරාමෙන් අනතුරුව නැවතත් මුණ ගැහෙමු. බ්‍රේක් එකෙන් පස්සේ අපි ආයෙත් සම්බන්ධ වෙනවා ඔටෝවිෂන් සමග. නදීජ මං ඔයාගේ පැත්තට දැන් යොමු වෙන්න ලෑස්ති. අපි මේ සමහර ඒවා ඇත්තටම හරි සෙන්සිටිව් කාරණා වෙනවා මේ මාර්ග අනතුරුවලදී සිදුවෙන දේවල්. සමහර ඒවා ලොකු ලොකු කට්ටියගේ වාහනවලට හැප්පුණාම මේ අපාරන් කට්ටිය ගෙදර යනකොට නිදහස් වෙනකොට ඔය එනවා සමහර ප්‍රශ්න. මෙන්න මේකයි කාරණේ. අපි හිතමු ගෙදරක හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් හරි කවුරු හරි දෙන්නම ගෙදර ඉන්න ගෘහ මූලිකයෝ ප්‍රධාන කට්ටිය දෙන්නම ඇක්සිඩන්ට් එකක් වෙනවා. අපි හිතමු මේ යතුරුපැදි ඇක්සිඩන්ට් වැඩිනේ. යනකොට දෙන්නම ඇක්සිඩන්ට් වෙලා ඉස්පිරිතාලේ ඉන්නවා මොනවා හරි විදිහට. ඇක්සිඩන්ට් එක සිද්ධ කරපු පුද්ගලයාට පොලිසිය අරගෙන අර දෙන්න ඉස්පිරිතාලේ ඉන්නකොට ඇප මත මුදා හරිනවා. සමහර මේ වගේ කාරණා පොලිසි වටලනවා. අපේ මීඩියා ස්ටේෂන් වලට ඇවිල්ලා වොයිස් කට් දෙනවා. මේක දේශපාලනිකව සහයෝගය අරන් පොලිසිය නීතිය ක්‍රියාත්මක නොකර අර දෙන්න ඉස්පිරිතාලෙද්දි මේ අයව නිදහස් කරා. එහෙම කොහොමද කරන්නේ කියලා උද්ඝෝෂණ පවා යනවා. එහෙම පුළුවන්ද නදීජා කරන්න කවුරු හරි ඉස්පිරිතාලෙද්දි අර පුද්ගලයන්ව නිදහස් කරන්න? සමීර දැන් ඇත්තටම අනතුරක් ක්‍රියානතුරක් වුණාම ඒ අනතුරෙන් යම් තැනැත්තෙක් පීඩාවකට ලක් වුණොත් අනතුරක් සිදු වුණොත් එහෙම ඒක බොහොම සංවේදී කාරණයක්. ඔව්. ඒක මොන තරාතිරමක වුණත් ඒ කාරණය එක. අනිවාර්යයෙන්. හැබැයි දැන් එවැනි අවස්ථාවකදී ඒ තැනැත්තන් රෝහල්ගත වෙලා ඉන්න අවස්ථාවක රියදුරුව අත්අඩංගුවට ගන්න. ඒ අත්අඩංගුවට අරගෙන අධිකරණ ඉදිරිපත් කරාට පස්සේ අප ලබා දෙනවා කියන කාරණය තමයි මෙතනදී ප්‍රශ්නගත වෙන්නේ. ඔව්. ඒකට ඇත්තටම කෙනෙක් රෝහල්ගත වෙලා ඉන්න අවස්ථාවක අනතුර හේතු කොටගෙන ඇයි අප දෙන්නේ කියන ප්‍රශ්නේ හෝ එහෙම අප ගන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ මතුවෙන්න පුළුවන්. දැන් ඇත්තටම සමීර අනතුරක් වුණාට පස්සේ ඒ අනතුරේ හරි වැරද්ද මොකක් වුණත් අපි හැම කෙනෙක්ගේම ඔළුවේ සටහන් වෙන දේ තමයි රියදුරු තමයි වැරද්ද කරන්න ඇත්තේ. ඒ උපකල්පනයේ ඉඳලා තමයි බොහෝ වෙලාවට අදහස් දක්වීම් කරන්නේ. ඔව්. හැබැයි නීතියේ තියෙනවා යම් කාරණයක්. ඒ තමයි ඕනම කෙනෙක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ උත්තරීතර නීතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13.5 වගන්තිය යටතේ නිර්දෝෂීභාවයේ පූර්ව නිගමනය හැම කෙනෙක්ටම ලැබෙනවා. ඒ වගේම තමයි සාධාරණ නඩු විභාගයකට හැම කෙනෙක්ට අයිතිවාසිකමක් තිබෙනවා. එතකොට ඔන්න ඔය කාරණාත් එක්ක අප ලබා දීම කියන එක අපි කල්පනා කරලා බැලුවොත් අපි අවධානය යොමු කරන්න ඕනේ 1997 අංක 30 දරන අප පනත දිහා. මොකද හේතුව අප ලබා දීම සම්බන්ධව ප්‍රතිපාදන දක්වන්නේ අප පනත ප්‍රකාරය. එතකොට අප පනතේ දෙවන වගන්තිය පැහැදිලි කරන්නේ අප ලබා දීම රීතියයි අප ලබා නොදීම ව්‍යතිරේකයයි කියන. එතකොට එහෙමනම් අප ලබා දෙන්න පුළුවන් වැරදි මොනවද? අප ලබා නොදෙන්න පුළුවන් වැරදි මොනවද කියලා කොටස් දෙකක් තියෙනවා. දැන් එතකොට අප ලබා නොදෙන්න හේතු තත්ත්වයන් තියෙනවා. දැන් මේ සම්බන්ධ විධිවිධාන දක්වනවා අප පනතේ 14 වන වගන්තිය තුල. එතකොට යම් කිසි තැනැත්තෙක් අප අයදීමක් සිදු කරනවා නම් ඒකට විරුද්ධව යම් කරුණු දැක්වීමක් කරනවා නම් විශේෂයෙන්ම අප පනතේ 14 වන වගන්තිය කෙරෙහි අවධානය යොමු කරනවා. අන්න එතකොට තමයි සමීර තරාතිරම ගැන රෝහල්ගතව ඉන්නවද කියන කාරණාවන්ට වඩා විශේෂයෙන්ම සැලකිල්ලක් දක්වන්නට ඕනේ අප පනතේ 14 වන වගන්තිය. එතකොට 14 වන වගන්තියට පැහැදිලි කරනවා අප ලබා නොදෙන්න පුළුවන් හේතු තත්ත්වයන් මොනවද කියලා. දැන් යම් තැනැත්තෙකුට අප ලබා දුන්නොත් එහෙම ඒ තැනැත්තා නඩු විභාග ඉදිරි නඩු විභාගවන් වලට පෙනී සිටින්න නැතුව අධිකරණය මගහරින තත්ත්වයක් තියෙනවයි කියලා සැකයක් තිබෙනවා නම් එවැනි කෙනෙක්ට අප මත මුදාහැරීමක් කරන්නේ නැහැ. ඒ වගේම තමයි සාක්ෂිකරුවන්ට සාක්ෂිවලට බලපෑම් ඇති කරන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා නම් එවැනි කෙනෙක්ටත්
අප ලබා දීමක් කෙරෙන්නේ නැහැ. දැන් උදාහරණයක් ඇරෙන්න රෝහල් ගත වෙලා ඉන්න තැනැත්තෙත් බලපෑම් කරන්න පුළුවන්. සාක්ෂි විනාශ කරන්න උත්සාහ කරන කෙනෙක්ට එවැනි කෙනෙක්ට අධිකරණයෙන් අප ලබා දීමක් කරන්නේ නැහැ. ඒ වගේම තමයි අප ලබා දුන්නට පස්සේ තවත් වැරදි කරන්න ඉඩ හිතෙනවනේ. සමහර වෙලාවට හිතෙනවනේ අප ලබා දුන්නාම නඩුවෙම සම්පූර්ණයෙන් නිදහස් වුණයි කියලා. ඔව්. එහෙම එකක් වෙන්නේ නැහැ. අප ලබා දීම උනාට පස්සේ තව තවත් වැරදි කරයි කියන එක පිළිබඳව සම්භාවිතාවයක් තිබෙනවා නම් එවැනි අවස්ථාවකත් අප ලබා දීමක් වෙන්නේ නැහැ. අනිත් කාරණේ තමයි මහජන කැළඹීමක් ඇති වෙන තත්ත්වයක් තිබෙනවා. නඩු කටයුත්තක් විශේෂයෙන්ම අප ලබා දීම ප්‍රතික්ෂේප කරන අවස්ථා තියෙනවා. ඒකට මෙන්න මේ වගේ අවස්ථාවන් වලදී තමයි අප ලබා නොදේ. එහෙමනම් කෙනෙක් අප ලබා දීමට විරුද්ධව යම් කරුණු දැක්වීමක් කරනවා නම් විශේෂයෙන්ම අවධානය යොමු කරන්න ඕනේ මෙන්න මේ කාරණා 4 ගැන. එතකොට කෙනෙක් රෝහල් ගතව සිටියාම කියන කාරණේ මත අප ලබා දීම ප්‍රතික්ෂේප කරන්න හේතුවක් නැහැ. අප පනත ප්‍රතිපාදන ප්‍රකාර. ඒක නිසා ඒ වගන්තියේ තියෙන කරුණු ගැන අවධානය යොමු කළා ඒ විරෝධතාවය නගන්න. අනිත් කාරණේ තමයි අප ලබා දුන්න කියලා කියන්නේ නඩුව අවසන් කියන කාරණේ නෙමෙයි. ඕ සමස්ත නඩු විභාගය තුළම පෙනී සිටින්නට ඕනේ. ඒ වගේම තමයි නඩු විභාගයෙන් අනතුරු වරදකරුණොත් එම දඬුවම් විඳින්නට සිද්ධ වෙනවා. ඒක නිසා මේ නීතිමය තත්ත්වයන් ගැන අවබෝධ කරගෙන තමයි අපි කටයුතු කරන්න ඕනේ. ස්තුතියි නදීජා ඒ කිව්ව කාරණේත් එක්කම. හරි. නුවන් ඇත්තටම මම ඔයාගෙන් ඊළඟට අහන්න ඕනේ දේවල් ගණනාවක් තියෙනවා. ඇත්තටම ගත්තොත් දැන් අද අපි පාවිච්චි කරන මේ කෙනෙක් එව්ව ප්‍රශ්නයක් මූලික කරගෙනම මං ඔයාගෙන් අහන්න. දැන් හයිබ්‍රිඩ් වාහන තියෙනවා. ඒ වගේම EV වාහන අපේ තියෙනවා. එතකොට මේ හයිබ්‍රිඩ් වාහනවල EV වාහනවල ගත්තාම රීජෙනරේටිව් බ්‍රේකින් සිස්ටම් එක තියෙනවා. ඒ වගේම ABS බ්‍රේක් සිස්ටම් එක, ඒ කියන්නේ බ්‍රේක් වලට තියෙන බ්‍රේක් සිස්ටම් එකක් තියෙනවා. එතකොට මේක එකක් ABS එක තියෙන්නේ පාවිච්චි වෙන්නේ වාහනේ ආරක්ෂාව වෙනුවෙන් බ්‍රේක් සිස්ටම් එකට. එතකොට මේ බ්‍රේක් කරන අවස්ථාවේදීම රීජෙනරේටිව් බ්‍රේක් සිස්ටම් එකෙන් අපේ එහෙම නැත්නම් බැටරි එක charge වෙන සිස්ටම් එකත් සිද්ධ වෙනවා. මේ දෙක අතර අන්තර් සම්බන්ධතාවයක් තියෙනවද එහෙම නැත්නම් නැද්ද? මේ දෙක separate වැඩ කරනවද? මේ safety feature එක සහ අපිට power එක පැත්තෙන් එන technology එකට පාවිච්චි කරන එකත් එක්කම රීජෙනරේටිව් බ්‍රේකින් කියන පද්ධතිය සහ බ්‍රේක් කිව්වහම ඕකේ වාහනේ තියෙන ඇත්තටම මේක සිස්ටම් දෙකක් විදියට. ABS traction control, vehicle stability control කියන දේවල් තියෙන්නේ advanced driver assist system විදියට. අපි ඒකට කියනවනම් active safety features. අනතුරක් වෙන්න කලින් අනතුරු අවම කර ගැනීම සඳහා ක්‍රියාත්මක වන පද්ධති. ඒවා safe features. ඒවා වාහනයකට එන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. රීජෙනරේටිව් බ්‍රේකින් කියලා කියන්නේ සාමාන්‍ය බ්‍රේක් පද්ධතියක් තියෙන වාහනයක රීජෙනරේටිව් බ්‍රේක් ඇප්ලයි කරගන්න පුළුවන් විදිහට නිර්මාණය වෙලා තියෙනවා නම් බ්‍රේක් පාරකදී වැය වෙන ශක්තිය නැත්නම් බ්‍රේක් පාරක් නිසා වාහනේ ඇතිවෙන එෆිෂන්සි අඩුවීම කළමනාකරණය කරගන්න පුළුවන් පද්ධතියක් තමයි රීජෙනරේටිව් බ්‍රේකින්. ඒක සිංහලෙන් කිව්වොත් එහෙම පුනර්ජනනීය රෝධක ක්‍රමය කියලා කියන්න පුළුවන්. හරි. හැබැයි මේක වැඩේ කෙරෙන්නේ බ්‍රේක් පාරක් තුලදී. දැන් ඉස්සෙල්ලා අපි අඳුර ගන්න ඕන බ්‍රේක් පාරක මොකද්ද වෙන්නේ කියලා. බ්‍රේක් කිව්වම වාහනයක පද්ධති දෙකක් තියෙනවා. අපි ඕන වාහනයක බ්‍රේක් කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි පාකින් බ්‍රේක්. පාකින් බ්‍රේක් කියලා කියන්නේ ස්ථිර නැවතුම් තිරිංග කියන සිංහලෙන් කිව්වොත් එහෙම අදහස්. අපි හෑන්ඩ් බ්‍රේක් කියලා කියන අදහස අතින් ක්‍රියාත්මක කරන නිසා සමහර වාහනවල ෆුට් බ්‍රේක් තියෙනවා. ඒ කියන්නේ වාහනයක් ස්ථීරව ධාවනය නොවන අවස්ථාවේදී ස්ථීරව නවත්වා ගැනීමට පාවිච්චි කරන රෝධක පද්ධති. ඒක මේකට අයිති නෑ. අනිත් බ්‍රේක් සිස්ටම් එක තමයි අපි හැමෝම කතා කරන සර්විස් බ්‍රේක්. ඇයි මේකට සර්විස් බ්‍රේක් කියලා කියන්නේ? කඩින් කඩ මේක ක්‍රියාත්මක වෙනකොට මේක යම් ගෙවීම් තියෙනවා. ඔයිල් මාරු කරන්න වෙනවා. බ්‍රේක් පෑඩ් මාරු කරන්න වෙනවා. ඒ නිසා සර්විස් බ්‍රේක් කියනවා. මේ සර්විස් බ්‍රේක් පද්ධතියේ සේෆ්ටි වැඩි කර ගැනීමේ අවශ්‍යතාවයට තමයි ඇන්ටි ලොකින් බ්‍රේකින් සිස්ටම් එක පාවිච්චි කරන්නේ. නැත්නම් අපි කියනවා ABS. බයික්ස් වලත් තියෙනවා, අද තියෙන හැම වාහනයකම තියෙනවා. ගුවන් යාන තාක්ෂණය තමයි මුලින්ම පාවිච්චි කරන්නේ. පස්සේ කාලෙක මේ වාහන වලටත් පසුකාලීනව පැමිණිලා දැන් අද ABS නැති වාහනයක් දකින්න නෑ. හැම එකෙම ABS තියෙනවා. හැබැයි ඔය බ්‍රේක් වලට මේ දෙකම සමාන නිසා රීජෙනරේටිව් බ්‍රේකින් නැති වෙච්ච ගමන් සමීර ABS ෆන්ක්ෂන් වෙන්නෙත් නෑ. VSC ෆන්ක්ෂන් වෙන්නෙත් නෑ. ඇයි? මූලික රෝධක පද්ධතිය ක්‍රියාත්මක නොවුනට පස්සේ ABS කියන ඔප්ෂන් එක වැඩ කරන්නෙත් නැති වෙනවා. traction control ඔප්ෂන් එක වැඩ කරන්නෙත් නැති වෙනවා. ඒ කියන්නේ මේක ලෙඩේ තියෙන රීජෙනරේටිව් බ්‍රේකින් සිස්ටම් එකේ. ඒක නිසා තමයි ABS වැඩ කරන්නේ නැත්තේ. ඒතර මේක ඇත්තටම වාහනේ ඇතුලෙන් ගත්තොත් ටෙක්නිකල් view එකෙන් ගත්තොත් එහෙම රීජෙනරේටිව් බ්‍රේක් කියන්නේ වෙන එකක්.
ABS ටක්ෂන් කන්ට්‍රෝල් කියන වෙන සිස්ටම් එක එකම ස්ටක්චරක ඇතුළේ මේ දෙක වෙන වෙනම තමයි වාහනේ ටෙක්නොලොජික ගත්තොත් ඇතුළේ වැඩ දෙක අනේ තැංකු නුවන් ඒ සම්බන්ධ දමිදු එන්න මේ පැත්තට ඔයත් එක්ක කතා කරන්න ඕනේ අපි ක්ලාසික් බයික් එක ගැනත් දමිදු මොකක්ද ඔයා අද ගෙනල්ලා තියෙන බයික් එක? මේක BSA YB33 කියන මොඩල් එකක්. දැන් මේක ගොඩක් අය දැන් මේ බලන් ඉන්න අය දැක්ක ගමන් හිතනවා මේක B31 කියලා. ඔව්. එකම බයිසිකලේ බැලුවම මේක B33 B31. එතකොට B31 එක B33 එක වෙනස් වෙන්නේ B31 කියන්නේ 350cc. හරි. B33 එක මේක 500cc. ඒකෙන් තමයි වෙනස් වෙන්නේ. අර බැලුවම ගොඩක් අය හිතනවා B31 එකක් කියලා. මේක YB33 එකක්. හරි. අපි එකින් එක කතා කරගෙන යමු. මේකේ රෝද සයිස් 19 ඉස්සරහා ඩ්‍රම් බ්‍රේක් තියෙන්නේ. නම්බර් ප්ලේට් සාමාන්‍ය පරණ විදිහටම එනවා. හෙඩ්ලයිට් එක මෙතන එනවා ඇම්පියර් මීටර් එක. හැම ඔය ගොඩක් හැම පරණ බයිකේ අපි පෙන්නන හැම එකෙම ඉතින් ඒ සමානව තමයි එන්නේ. සහ හෙඩ්ලයිට් ස්විච් එක මෙතන එනවා. ස්පීඩෝමීටර් එක මෙතන එනවා. මේ ඊට අමතරව මේක එනවා මෙතන අර ඇඩ්වාන්ස් රිටාර්ඩර් මම කියන්නේ මේ ටයිමින් අලුත් ඒවල ඇඩ්වාන්ස් රිටාර්ඩ් ඉලෙක්ට්‍රොනික ඉග්නිෂන් CDI අරම ඒ තියෙන ඒවල ඔටෝ වෙනවා. දැන් මේවා අපි මැනුවල් කරන්න ඕන ඇඩ්වාන්ස් රිටාර්ඩ් කරන දේවල්. හැට සැතකුම් වලින් වෙන්න තියෙන්නේ 60ක වේගෙන් යන්න පුළුවන්. නෑ නෑ. ඔව්. 60ක් තමයි. නෑ මේ ටික මැකිලා. ඒ ටික මැකිලා? ඔව් 80ට තියෙනවා. ඔය මේ ටික 70 80 තියෙනවා. හරි හරි. මැකිලා. මම හිතුවා 60ට 60 යන්න තියෙන බයික් එකක් කියලා. 60ක්ම 60ක් මොඩල් එකක් නෙමෙයි. එතකොට මෙතන මේ එනවා හැන්ඩල් ඩෑම්පර් එක. මේ හැන්ඩල් එක අපි අර ඕපල් කරනවා නම් ඒක අපිට ඕන විදිහට ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. එතකොට මෙතන මේ යට එනවා මෙතන half compression අර මම කියන්නේ මේවල ස්විච් නෑ. ස්ටාර්ට් කරන්න මේක 500cc වුණාම කික් කරන කම්ප්‍රෙෂන් අර සමහරට අපි හිටගත්තත් කික් එක බහින්නේ නෑ. ඒ වෙලාවට උගෙන් කම්ප්‍රෙෂන් ලීක් කරගන්න තියෙන්නේ. ලීක් කරලා ගහුවම තමයි ස්ටාර්ට් කරන්නේ. කියන්නේ මේම අල්ලගෙන දින්නේ නැත්නම් මෙහෙම දෙක තුනක් කරන්නේ. කම්ප්‍රෙෂන් ආවම මේක ඇල්ලුවම කම්ප්‍රෙෂන් දැස්සට පස්සේ ඊට පස්සේ කික් වෙනවා. හරි. සමහරු මේක අල්ලගෙන කික් කරන ගමන් මේක එකපාරට අතාරනවා. එතකොට ස්ටාර්ට් වෙනවා. ඒ නෙමෙයි අර කම්ප්‍රෙෂන් ලීක් කරලා වන් ෂොට් ගහුවම ස්ටාර්ට් වෙන්න ඕන. හරි. ඊට පස්සේ මේ එන්ජින් ස්ටොප් එන්ජින් ස්ටොප් එකටත් මේක තමයි පාවිච්චි කරන්නේ. එන්ජින් එක නවත්තන්නත් මේක ඇල්ලුවම කම්ප්‍රෙෂන් එක ලීක් කරලා තමයි නවතින්නේ. නවතින්නේ. මේ වෙනම නවත්තන්න විදියක් වෙනම ස්විච් එකක් කියලා නෑ. රයිට්. මේ දෙකම මෙතන මේක චෝක් එකට එන එකක්. මේක හැබැයි මේ කනෙක්ට් කරලා නැහැ. මේක ඇඩ්වාන්ස් රිටාර්ඩ් එක. සාමාන්‍ය විදිහට ඉස්සරහා බ්‍රේක් throttle එක සාමාන්‍යයි. මේ පැත්තේ එනවා ක්ලච් එක. එතනින් ගත්තම එන්ජිමයි ගියර්බොක්ස් එකයි වෙන වෙනම එන්නේ. දැන් මේකේ තව විශේෂත්වයක් මේ B33 කියන එක අඳුර ගන්න පුළුවන් මේ මෙතන මේ පුෂ් රොඩ් පයිපේ එන ඇන්ගල් එකත් මේක මේ ටිකක් රවුන්ඩ් ෂේප් එකකට එන්නේ. මේ B31 එක ටිකක් ෆ්ලැට් එනවා. මේක ඕයිඩ් වැල් එන්ජිමක්. තනි සිලින්ඩරේ. එතකොට මෙතන එනවා මැග්නිටෝ එක, ඩයිනමෝ එක, මේ කාබරේටර් එක. මැගින්ටෝ එකයි ඩයිනමෝ එකයි මෙතන එනවා. ඊට පස්සේ ගියර් බොක්ස් එක ගියර් 4යි. කික් එක. මෙතනින් එතකොට කෙලින්ම යා එක ඇදලා ගන්නවද? දැන් එයා ෆිල්ටර් එකක් එනවා. එයා ෆිල්ටර් හයි කරලා. හයි කරන්නේ. ගොඩ බයික්ස් වල අපි හයි කරගන්නේ මොකද? චෝක් කරන්නේ අතින් වහලා. අතින් වහලා චෝක් කරන හින්දා. මේ ඒවා තියෙනවා මේකේ අතර මේක හයි කරලා නෑ. මේ එතකොට මෙතන ඔයිල් ටැංක් එක තියෙනවා. අපි ස්ටාර්ට් කරාම අර මම වෙනදා කියනවා වගේ මෙතනින් උදේට ස්ටාර්ට් කරාම අර ඔයිල් ප්‍රෙෂර් එක ගැන කතා කරලා මෙතනින් පේනවා ඔයිල් වැඩ කරනවා. මේ එනවා උදේ ස්ටාර්ට් කරාම ඒක බලන්න ඕන අනිවාර්යෙන්. එතකොට මේක අනික් එක පිටපස්ස රිජිඩ්. ෂොක්ස් මුකුත් නෑ. කිසිම කෙලිම පුෂ් සයිකලයක් වගේ තමයි ෆ්‍රේම් එක එන්නේ. පිටපස්සත් 19 එන්නේ රිම් සයිස්. ස්පොකට් එක ඩ්‍රම් එක දෙක එකට එන්නේ. ආම ඊට පස්සේ මේ පැත්තේ තමයි අපි හැම එකම පැහැදිලි කරන පරණේ වල දෙපැත්ත මාරු වෙලා තියෙන්නේ. වම් පැත්තේ බ්‍රේක්, දකුණු පැත්තේ ගියර්. මේ පැත්තේ තමයි ක්ලච් සයිඩ් එක. මේ පැත්තේ තමයි ක්ලච් එක මෙතනත් එනවා චේන් එක. බ්‍රේක් ක්ලච් එකක්ද වෙට් එකක්ද? වෙට් ක්ලච් එකක්. ඕකේ මෙතනත් එනවා චේන් එක. එන්ජිමයි ගියර් බොක්ස් එකයි එක්කහු කරන්නේ චේන් එක. ඒක චේන් දෙකක් එනවා. එතකොට මෙතන මේ හෝන් එකක් හයි කරලා තියෙනවා පරණ ඔරිජිනල් හෝන් එකක්. ඔරිජිනල් පෙට්‍රල් ටැංක් එක සාමාන්‍ය කොච්චරක් වගේද? මේක ගැලුම් 4ක් වගේ. 4ක් වගේද? තෙල් කොච්චරක් වගේ වැඩ කරනවද? මේක සාමාන්‍යයෙන් 30ක්
විතර කරනවා. මේක මුලින්ම ආවේ ලංකාවේ මොන අයටද හම් මේවා ගොඩක් ආවා. මේක සාමාන්‍ය වතුවලට ආවා ගොඩක්. ඒක රටට ලංකාවට ආවේ ඇත්තටම ගොඩක් වතුවලටයි ඔය රජයේ තැන්වලට තමයි ගොඩක් බයික්ස් ආවේ. ඊට අමතරව ආවා මේක සාමාන්‍ය කට්ටියට පාවිච්චියට ආව බයිසිකල්. ඔව්. තමයි මම මේකට අමතර වහන කතන්දර. දැන් මේ පරණ බයිසිකල් එක්කම තමයි වගේ ජීවිතේ. ඒකට අලුත් බයිසිකල් වල සම්බන්ධ වගේ නොලෙජ් එක කොහොමද? අලුත් බයික්ස් උත් මම කරනවා. මම කියන්නේ මම හයි කැපැසිටි කාලයක් දිගටම කරා. ඊට පස්සේ මම අර ඇන්ටික් අතර ගොඩක් කැමති ඉඳලා අර මේ එදිනෙදා පාවිච්චි ඕනම බයික් එකක් වාට රිපෙයාර් කරන්න හදන්න ඒ කියන නොලෙජ් එක උපරිම දෙන්න. ඕනම ටෙක්නොලොජි එක දන්නවනේ. අලුත් වාහන බයික් හදන ඉඳ නෙමෙයි. ඔව්. මේවා හදන. මේවා හදන නිසා. අනිවාර්යෙන් මේක ඉගෙන ගත්තොත් අලුත් එක බොහොම ඊසි. හා. මොකද ඒ පදනම හැදිලා තියෙන්නේ මෙතන ඉන්නේ. ඔව්. දැන් ඔය ඇඩ්වාන්ස් ඒක තමයි බේසික් මැනුවල් එක. මෙකැනිසම් එක ගන්න. ඔව්. ඒක තමයි පස්සේ කාලෙක ඉලෙක්ට්‍රොනික වෙලා උඩට යන්නේ. ඔව්. හැබැයි අදහස එකයි. අවශ්‍යතාවය එකයි. ඒක කරන විදිය තමයි අලුත් වෙන්නේ. ඔව්. ඒතර මුල් අදහස තියෙන්න ඕන අරක අයිඩෙන්ටිෆයි කරගන්න ලේසි. ඒ කියන්නේ මම හිතන්නේ ඕනම කෙනෙක් මේ ඔටෝමොබයිල් පටන් ගන්න ඕනම කෙනෙක් අලුත් ශේෂ්ත්‍රයට එන්න කලින් ඉස්සෙල්ලා මේ බේසික්ස් ටික තමයි කරන්න ඕන. ඒක ගැන හිතලානේ මේ අලුත් ඒවා නිර්මාණය වෙලා තියෙන්නේ. දැන් අද කාලේ දැන් අතරම මේක නෙමෙයි අද කාලේ දැන් ඉස්සර මේ අය ගොඩක් මේවා ඉගෙන ගන්න ආවා. ඔව්. දැන් ඇත්තටම දැන් ඉන්න සමාජයේ නෑ. දැන් එන්නේ හැමෝම අලුත් බයික් වල සර්විස් අරවා මේ ගැන විතරයි දන්නේ. කම්පියුටර් එකෙන් බලනවා විස්තර ටික දැනගන්නවා දන්නවා කියලා හිතනවා. ඒනකොට අර මේ එක්ස්පීරියන්ස් එකක් නෑ. මේ ගරාජ් දානවා ඉතින් මේ වැඩ නොකරනවා නෙමෙයි. ඒනකොට ඉතින් අර මුල් දැනුම නෑ නුවන් කිව්වා වගේ ගොඩක්. අපි ඕකේ තියෙන ඇම්පියර් මීටරයක් තියෙනවනේ. අතින් බලන්න. අට්ටන්නේ තියෙන. ඔව්. ඔය දන්නවා දැන් ලෝකේ වාහන නිෂ්පාදක ගැන තියෙන ඊළඟ ප්‍රශ්නයක් තමයි දැන් මේ ප්‍රශ්න කීපයක් අපි කතා කරා. ඔව්. මේ ඩිජිටල් ක්ලස්ටර්ස් වලින් දෙන රීඩින් ඇකියුරේට්ද කියලා. ඇකියුරේට්. ඒක ඇත්ත. ඒක ඇකියුරේට් කියන්නේ මොකද ඒකේ සමහර දේවල් එයා හදලා දෙන්නේ. කැල්කියුලේෂන් එකක් තමයි අපිට පෙන්නන්නේ. හැබැයි මේකේ ඩිරෙක්ට් ඇක්චුවල් තත් රීඩින් එක නෙවෙයි. එයා ඩිසයිඩ් කරලා දෙන්නේ. මේක ඇක්චුවල් රීඩින් එක. මේක වෙනවා හරියට. ඒතර මෙතෙන්දී ඒක යම් දෙයක් උඩ කියන්නේ අලාභ වෙන්න තියෙන හානියට වඩා හදා ගන්න පුළුවන් ලේසි. ඒක අරකේ දෙන ඩීටේල් එක ඒක ඇත්ත නොවෙන්නත් සම්භාවිතාවය තියෙනවා. ඔය වාහන නිෂ්පාදන සමාගම් දැන් කල්පනා කරන දේවල් තමයි මම කියන්නේ. ඒගොල්ලන්ගේ මේ සයිට්ස් වල තියෙනවා. ඒ තියෙන ප්‍රශ්නේ අපි කොච්චර ලස්සනට ඩිස්ප්ලේ එක හදලා තිබ්බත් ඒක හරියටම හරියද කියන ප්‍රශ්නේ. අනිවාර්යෙන් ඒක තමයි ඒක ඇත්ත ඒ කියන කාරණාත් එක්ක. මේ බයිසිකල් කොච්චරක් විතර ප්‍රමාණයක් ලංකාවේ තියෙනවද? YB33 හරි අඩුයි. හරි අඩුයි. හා. සීමිත බයිසිකල් ප්‍රමාණය ඇත්තටම මේක ගෙනල්ලා පෙන්වන්න හම්බෙච්ච එකත් ඇත්තටම සතුටු වෙන්න ඕන. මේ තව බයික්ස් තියෙනවා. ඔව්. ගොඩක් අය ගෙදරින් එළියටවත් දාන්නේ. ඔව්. ඒක එළියට එනවා එන්නේ නැති බයිසිකල් තමයි ගොඩක් තියෙන්නේ. හරි ඉතින් ඔන්න අද අපි ඔගලන්ට ඒ වගේ වටිනවා බයික් එකක් දමිදුත් එක්ක එකතු වෙලා පෙන්නවා. දමිදු ගොඩක් ස්තුතියි. ඉතින් අද දවසේ මේ බයික් එකයි කායකයි දෙකම ගෙනාවට මදුරංග නදීජා නුවන් තුන්දෙනාටම ගොඩක් ස්තුතියි. අද දවසේ ප්‍රෝග්‍රෑම් එකට ඇවිල්ලා ඔයගලන්ගේ දැනුම ලබා දීම ගැන ලබන සුමානේ හමු වෙන්න බලාපොරොත්තු වෙනවා. එවනම් අද අපි ප්‍රෝග්‍රෑම් එක ඉවර කරන්නයි ලෑස්ති. ලබන සුමානේ හමු වෙන බලාපොරොත්තු ඇතුව හැම වෙලේම අපි තාක්ෂණය ගැනත් හැමදේම මොන දේ කිව්වත් ජීවිතය ගැන අපිට දෙන්න තියෙන අවවාද හැම වෙලේම අපි දෙනවා. පුළුවන් තරම් පරිස්සම් වෙන්න හැමදාම කියන දෙයක් මාර්ගානතුරු තාමත් අපිට බැරි වුණා මේ රටේ අඩු කරගන්න. එමනම් ලබන සුමානේ ආයෙත් හම්බ වෙනවා.